අයි සෙල්ගම ට චන පස ෆිටනස් අරි තමන් කතාරන්න කොහොමද ජිම් එක මගේ ජීවිත වෙනස් කර කොහොම කිය පලනෙක් ගත්තොත් ලෝකවට් කරන කියනදේ ඇත්තර මාර වැදගත් මොකද මිනිෙක් වුණාම අනිවාරෙන් පිසිකල් අපරන්ස අනිවාරෙන් මාර වැදගත් මනුස්සෙක් වුණාම වර්කවුට් කරන්න ඕනේ හෙල්ති කෑම කන්න ඕනේ බොඩි එක මේන්ටේන් කරන්න ඕනේ ෆැට් එක අඩු කරන්න ඕනේ ෆැට් ලොස් කරන්න ඕනේ දරාගන්න හැකියාව තියෙන්න ඕනේ කියන තැනකට ගියත් කන්ෆිඩන්ස් එක ඉන්නන අපේ ශරීරයේ අපි කන බොන විදිහ අපි ඉන්න විදිහ අපි ශරීරයට කරන දේවල් වලින් තමයි අපි තැනකට ගියත් බලපාන්නේ මිනිස්සු අපිට රෙස්පෙක්ට් කරන ගොඩක් දේවල් වලින් ඒ නිසා ගොඩක් වෙලාවට ජිම් එක කියන්නේ මිනිස්සුන් ගොඩක් කන්ෆිඩන්ස් වෙනස් කරනවා මිනිස්සුන්ගේ ආත්ම විශ්වාසය වැඩි කරනවා මිනිසුන්ට රිස්ක් එකක් ගන්න උදව් වෙනවා ඒ වගේම ඉමෝෂනලි තමා පාලනය කරන්න හැකියාවක් ලැබෙනවා සෙල්ෆ් රෙස්පෙක්ට් එක හම්බෙනවා අනිත් මිනිස්සු රෙස්පෙක්ට් කරනවා අන්න ඒ වගේ දේවල් ජිම් එකෙන් ඇත්තටම හම්බෙනවා ජිම් එකට ගියාන් පස්සේ වගේ පොඩි එකක් ගැන හිතනවනම් අනිවාර්යෙන් මිනිස්සු ආ රෙස්පෙක්ට් කරනවා මගේ පොඩි කාලේ ගත්තොත් අවුරුදු 19 18 වගේ මම ජිම් යන කෙනෙක් නෙමෙයි කියන්නේ මම මාර ලේසි පුත්කලෙක් ඉස්කෝලේ යනවා ගිහිල්ලා ගෙදර එනවා ගේම්ස් එල්ලම් කරනවා PUBG ගහනවා අන්න ඒ වගේ දේවල් කරපුවා අවුරුදු 19 ඉඳන් මම ජිම් එකට යන්න ගත්තා. ඒතරත් මට එච්චර ලොකු ප්‍රෝග්‍රස් එකක් තිබ්බේ නැහැ. නමුත් කඩ කඩ ගියා අනික මම වැඩ කරන වැඩත් එක්ක වැඩ කරද්දී ඒතර මම මාර කම්මැලි ඒ වගේ කම්මැලි නිසා මම වැඩ කර කර ගියා. වැඩ කර කර දවස් 4 දවසක් දවස් දෙකක් තුනක් යනවා. ඊට පස්සේ තමයි මම ඒක කන්ටිනියු කරන්න ගත්තේ. මට හිතුණා මේක හොඳ පැත්තක්. මට මේකෙන් ආත්ම විශ්වාසයක් හම්බ මගේ ස්ට්‍රෙන්ත් එක වැඩි මගේ මසල් වැඩි වුණා. මම හිතුවා හරි. මේක තමයි වෙන්න ඕනේ. නිසා මම මේ පැත්ත ෆලෝ කරන්න ගත්තා. ගොඩක් ආසන්න දේ කරා. නිසා මම දැන් හොඳ කන්ෆිඩන්ස් පුද්ගලෙක්. මට කන්ෆිඩන්ස් එදියා ආත්ම විශ්වාසය දෙනවා. නිසා මම නම් කියන්නේ ජිම් එකට යන්න ගිහලා ආත්ම විශ්වාසය හදාගන්න. ගොඩක් දේවල් වෙනස් වෙනවා ජිම් එකෙන් බොඩි එක මයින්ඩ් එක ස්පිරිචුවල් ඩස්වරිස් කරන්න පුළුවන්. අපිට ගියාන් පස්සේ මිනිස්සු අපිට රෙස්පෙක්ට් කරන විදිය වෙනස්. නිසා ගොඩක් දේවල් වෙනවා. ඒ නිසා ජිම් එක කියන දේ ඇත්තටම පුද්ගලයාට මාර වැදගත්.